ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා ද පීස්ෆුල් පාත් වෙත. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා මගෙත් එක්ක රැඳී ඉන්නවට. විශේෂයෙන් මේක කියන්න ඕනේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක ඔයා දැක්කේ අහම්බෙන්නම් ඒකම ඔයාට මේ වීඩියෝ එක බලන්න ඕනි කියලා හිතුණා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වෙනකොට ඉන්නේ යම්කිසි ප්‍රශ්නයක යම්කිසි ගැටලුවක. ඉතින් ඔයා ඉන්නේ යම්කිසි ගැටලුවක නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඔයාගේ ප්‍රශ්නයට ඔයාගේ දුකට අනිවාර්යෙන් නිසි පිළිතුරක් මේ වීඩියෝවෙන් ලැබේ. මොකද ඔයාගේ ආදරණීය විශ්ව මාතාව මේ වීඩියෝ එක ඔයාට පෙන්වන්න සැලැස්සුවේ ඔයාගේ ගැටලු වලට උත්තරත් සමග. එහෙනම් අපි බලමු ඔයාගේ ගැටලුව මොකක් වුණත් ඔයාගේ ආත්මය, ඔයාගේ අභ්‍යන්තරය සහ ආදරණීය විශ්ව මාතාව ඔයාට ලබා දෙන පිළිතුර මොකක්ද කියලා. ඔව්, ඔයා මේ වෙලාවේ ඉන්නේ යම්කිසි ගැටලුවක නම්. ගැටලුව මොකක් වුණත් විශ්ව මාතාව ඔයාට කියනවා ඔයාගේ ආත්මය ඇතුලේ ලොකු බුද්ධියක් හා ලොකු විශ්වාසයක්, ලොකු බලයක් තියෙනවා කියලා. ඔයාගේ අන්න ඒ අභ්‍යන්තර බලය දැන් ඔයාට ආත්මීය මඟ පෙන්වීමක් කරන්න සූදානම්. ඉතින් ඔයා දැන් ඒ දේවල් ලබා ගන්න සූදානම් වෙන්න ඕනේ. ඔයා දන්නවද ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට සතුට ඔයා වෙත එනවා. ඔයා ඉන්න ප්‍රශ්නය ගැටලුව මොකක් වුණත් ඉදිරි දවස් කීපය ඇතුළත සතුට ඔයාව හොයාගෙන එනවා. ඔයා වෙනුවෙන් සංසුන් සාමකාමී වටපිටාවක් නිර්මාණය වෙනවා. ඔයාගේ ආත්මය ඔයාට කියනවා ඔයා දුක පහු කරගෙන දැන් ඔයා අවතීර්ණ වෙන්නේ සතුටින් පිරුණු මන් තීරුවකට කියලා. ඉතින් ප්‍රශ්න කියන දේ අපි කාටත් පොදුයි. ප්‍රශ්න තමයි අපේ ජීවිතයට අත්දැකීම් ලබා දෙන්නේ. ඉතින් ඔයා කාටත් නොපෙනෙන අභියෝග වලට ඔයා මුහුණ දෙන්න ඇති. කාටත් කියාගන්න බැරුව තනියෙන් ඒ ප්‍රශ්න හිර කරගෙන ප්‍රශ්නත් එක්ක ඔයා කාලයක් තිස්සේ තෙරපි දුක් විඳ ඉන්න ඇති. ඉතින් ඔයාට මම කාඩ් 5ක් තෝරලා තියෙනවා. ඒ කාඩ් 5න් එකක් තමයි 7 of Wands කියන්නේ. ඉතින් මේ කාඩ් පත ඔයාට කියනවා ඔයා තුල අසීමිත ශක්තියක් හා කැපවීමක් තියෙනවා කියලා. ඔයාලඟ ලොකු ධෛර්යයක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඔයාලඟ ලොකු ශක්තියක්, ධෛර්යයක් සහ ප්‍රශ්න දුක දරා ගන්න පුළුවන් ලොකු ශක්තියක් ඔයාලඟ තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඕනම ප්‍රශ්නයක් එක සටන් කරන්න. ඔයාට පුළුවන් ඒ හැම ප්‍රශ්නයකටම නොබියව මුහුණ දෙන්න. ඒ සටන් වලින් අනිවාර්යෙන් ඔයාට ජය හිමි වෙනවා. බය නැතුව ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඔයා පරදින්නේ නැහැ. ඔයා පරදිනවා බලන්න ඔයාගේ ආත්මය, ඔයාගේ අභ්‍යන්තරය කැමති නැහැ. ඉතින් ඔයා නොබියව ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ප්‍රශ්නේ මොකක් වුණත් ඔයා සංසුන් වෙන්න. ප්‍රශ්න වලට මුහුණ දෙන්න බයේ හිටියනම් ඔයාගේ ආත්මය දැන් සූදානම් බෝල්ඩ් ඇක්ෂන් එකකට. ඔයාගේ ආත්මය දැන් සූදානම් ඒ ප්‍රශ්නත් එක්ක සටන් කරන්න. බය කියන හැඟීම හිතෙන් අයින් කරන්න. බය කියන හැඟීම හිතෙන් අයින් කරලා ඊළඟ පියවර විශ්වාසයෙන් තියන්න. විශ්වාසයෙන් තියන්න ඊළඟ පියවර. මොකද ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්න ජය ගන්න. ආදරණීය විශ්ව මාතා ඔයාට කියන්නේ විශ්වාසයෙන් ඔයාගේ ඊළඟ පියවර තියන්න. ඔය බය කියන හැඟීම හිතෙන් අයින් කරලා. ඔයාට පුළුවන් ප්‍රශ්න එක්ක සටන් කරන්න. ඉතින් ඔයාට තව කාඩ් එකක් ඇවිත් තියෙනවා 6 of Wands. ඒක ආශිර්වාදාත්මක ලකුණ. ආදරණීය විශ්වය ඔයාට ආශිර්වාද කරනවා. ඔයා මුහුණ දුන්න අභියෝග සටන් ඒ හැම එකකටම පස්සේ ඔයාට ලැබෙනවා ලොකු ජයග්‍රහණයක්. ඔයාගේ වටපිටාව හරි ලස්සනට නිර්මාණය වෙනවා. ඔයාගේ ආත්මය ඔයා පරදිනවා බලන්න කැමති නෑ. ඔයාගේ ආත්මය හරි කැමති ඔයා නැගී ඉන්නවට. හැම ප්‍රශ්නයකටම නොබියව මුහුණ දෙනවට. ඔයාගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය විතරයි.
ඉතින් ඔයා ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඔයාගේ ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න ඕනේ. ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ ආත්මය ඔයාට කියනවා හැම අඳුරු දවසක් පසු වුණු ගමන්ම සංසුන් ආලෝකමත් ඇති මාවතක් ඔයා වෙනුවෙන් විවර වෙලා තියෙනවා කියලා. විශ්වාසයෙන් නව ආරම්භ පිළිගන්න. විශ්වාසයෙන් නව අවස්ථා පිළිගන්න. මොකද විශ්වාසය තමන්ගේ හිතේ තියෙන විශ්වාසය තමයි ගොඩක් දේවල් වලට මන්පෙත් විවර කරන්නේ. ඔයා විශ්ව මාතාව විශ්වාස කරනවා නම් ඒක හරීම පුදුමයි. මම ඔයාලට තව වීඩියෝ එකක් අරන් වෙන්නම් විශ්වයේ මට ලැබෙන ඉඟි පිළිබඳව. ඒක හරි අපූර්ව අත්දැකීමක්. ඔයා ආදරණීය සොබාදාමත් එක්ක ආදරණීය විශ්වයත් එක්ක කතා කරන කෙනෙක් නම් ඒ හා සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලට තේ අත්දැකීම් ඇති. මට තියෙනවා හරි පුදුම අත්දැකීම්. මම ඔයාලට ඒවා තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයා මේ අභියෝග ඇතුලේ ඔයාගේ ප්‍රශ්න ඇතුලේ තෙරපුණාට ඒ හැම දෙයක්ම දැන් පරිවර්තනයක් වෙලා ඔයාට අලුත් මන්මාවක් විවර වෙනවා. මුලින්ම ඔයාට තියෙන සංසුන් වෙන්න. ඔයා ගොඩක් සංසුන් වෙන්න. ඔයා විශ්වාස කරන්න. ඔයා විශ්වාස කරන්න. ඔය විශ්වාසය කියන සිතුවිල්ල හරිම වැදගත් හරිම බලවත්. ආලෝකය අනිවාර්යෙන්ම ඔයා හොයාගෙන එනවා. බය වෙන්න එපා. ප්‍රශ්නේ මොකක් වුණත් ඔයා මේ මොහොතේ සංසුන් වෙන්න. මොකද අනිවාර්යෙන්ම ඔයාට ජය නියතයි. ඔයා ප්‍රශ්න හැම දෙයක්ම විසඳෙනවා. හරිම සාමකාමී විදිහට ඒ ප්‍රශ්න විසඳිලා ඔයාට නම අවස්ථා නම ආරම්භ ඔයාට ලැබෙනවා. ඉතින් බය නැතුව ඔය තියෙන ප්‍රශ්න හිතෙන් අයින් කරන්න. ඔය තියෙන ප්‍රශ්න එකට ඔට්ටු වෙන්න යන්න එපා. ඒ ප්‍රශ්න හිතෙන් අයින් කරලා ඔයා සංසුන් වෙන්න. ඕන ප්‍රශ්නයකට මම මූණ දෙනවා කියන සිතුවිල්ලෙන් ඉන්න. මොන ප්‍රශ්නයක්වත් මම බය නැහැ කියන දෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ පොඩ්ඩක් සංසුන් වෙලා ඉවසීමෙන් බලන් ඉන්න එක. ඉතින් මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියන්න. ඒකම ඔයාලගේ අදහස් ලියන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. තව මෙවැනි වීඩියෝ ඉදිරියටත් මම අරන් එනවා. මගේ කන්ටැක්ට් නම්බර් එකත් මේ වීඩියෝ එකේ පහළ මම දාලා තියන්නම්. යම් කිසි දෙයක් දැන ගැනීමට අවශ්‍යයි නම් WhatsApp message එකක් තියන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අන්තිමටම මම ඔයාලට ඔයාලව විශ්වාස කරන්න පුළුවන් පුංචි දෙයක් කියන්නම්. ඔයා S2 වහගන්න හොඳ හුස්මක් අරගෙන මෙන්න මේ වාක්‍ය ටික කියන්න. මම විශ්වාසයෙන් මගේ ජීවිතය පිළිගනිමි. මම සංසුන් වෙමි. මට අවශ්‍ය හැම දෙයක්ම මට ලැබෙනවා. මට මාව විශ්වාසයි. මම සතුටින් මගේ ආත්මය සතුටින් විශ්වය මට හරි මාර්ගය පෙන්වා දෙනවා. ඉතින් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. S2 වහගෙන මේ වාක්‍ය ටික හොඳට කියවන්න, හොඳට හිතින් කියවන්න, හිතට කාවද්ද ගන්න. ඔයාට අනිවාර්යයෙන්ම හොඳ කාලයක් උදා වෙනවා. ඉතින් මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අඳුරු කාලය නිමවිලා ඊටාම සෞභාග්‍ය සතුටින් පිරුණු ප්‍රශ්න වලින් තොර ලස්සන ජීවිතයකට අලුත් මන්මාවත් විවර වෙන්න කියලා. ඉතින් මගෙත් එක්ක හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත ඊටාම ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරන් එන්න පොරොන්දු වෙනවා. ඔයාලගේ අදහස් මතක ඇතුව ලියලා යන්න. මම හරි ආසාවෙන් ඒවා කියවන්නේ. ඉතින් නැවත වාරයක් ඔයාලට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.